එක දවසක් මං ලෙක්චර්ස් ඉවර වෙලා අනුමි එක්ක බෝඩිමට එද්දි දැකලා පුරුදු කායක බෝඩිම ළඟ නවත්තලා තිනවා. ඒ බං අර මොකද මේ එකපාරට යකෙක් දැක්කා වගේ උඹ. යකෙක් තමා මොකක්? අර කායක බං ඒක ඩිහෙන්ගේ. මොකක්? උඹට නම් ගැලවිල්ලක් නෑ බං උගෙන් නම්. ඌ නම් ලේසි එකෙක් නෙවෙයි වගේ. නැත්තම් ඔහොම එයිද? දැන් මොකද කරන්නේ බං? ඔබ බය වෙන්න එපා. මාත් ඉන්නවනේ. යමුකෝ. මම බෑග් එකත් අල්ලගෙන බිම බලාගෙන අනුමිගේ අතත් අල්ලගෙන කායක තිබුණු තැනට එද්දි ඔහු කායකින් එළියට ඇවිත් කායකට හේතු වී අත් දෙකත් බැඳගත්තා. මාත් ඒ ඇස් දෙසම බැලුවේ ඉබේටම වගේ. වෙනදා තිබුණ දඟකාර හිනාව වෙනුවට ඒ මූණම කළු වෙලා වගේ. කඳුළු පටලයක් මගේ ඇස් දෙකටත් නැගුණේ ඉබේටමයි. සහේලි මං ඇහුනේ නැති ගානට එතනින් යන්න යද්දී මගේ අතකින් අල්ලලා මාව ඇදලා ගත්තේ මට හිතන්නටත් නොදීමයි. තමුසෙට කන් ඇහෙන්නේ නැද්ද? කතා කරාම මාව මෙතන මාරයා කරගන්න දෝනේ. සර් මට පාඩුවේ ඉන්න දෙන්න. මට තමුසෙ එක්ක ටිකක් කතා කරන්න ඕනේ. අනුමි මා දෙසත් ඔහු දෙසත් බැලුවේ මේ මොකද වෙන්නේ සිතා ගන්නට බැරුවයි. මට සර් එක කතා කරන්න දෙයක් නෑ. මං කිව්වේ ඔහු දිහා නොබලයි. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සර් ප්ලීස්. මං කිව්වේ කඳුළුත් පුරවන්න. ඇන්ඩියාව නවත්තපන්. මෙතන ඉන්න උන් හිතයි වෙන මොනවා හරි. කොහොමත් හිතනවා ඇති. බෝඩිමට එන පාරේ කායික නවත්තන්න ඉන්නකොට. ආයි සර් එන්න එපා මාව බලන්න. මම බිම් බලාගෙන වචන ගැට ගහගත්තේ. සීරියස්ද තමුන්වයි කියන්නේ? ඔව්. මට කරදරයක් වෙන්න එපා සර්. මං එහෙම කිව්වේ අනුමි එදා පෙන්නපු ඔහුගේ නටාෂක්කාගේ ෆොටෝ එකත් හිතේ තියාගෙන. ඔහුගේ මූණ ඒක කියනවත් එක්කම ගොඩක් වෙනස් වුණා මං දැක්කා. කඳුළු පටලයක් ඇතුළු ඔහු ඒක සංගවා ගත්තේ නෝක්කාඩු හිනාවක් මවාගෙන. ඕකේ ෆයිනලි ඒකද තමුන්ගේ ඩිසිෂන් එක? ඔහු ඇහුවේ ඇස් දෙකට එවීමයි. ඔව් ඕකේ මං අද දන්නේ තමුන්ට මාව වදයක් කියලා. ආයි මං තමුසෙට පාඩුවේ ඉන්න දෙන්නම්. ඕනි දෙයක් කරගනින් ඔබ. එහෙම කියලා කායිකට නැගපු ඔහු වේගින් ගියේ මං දිහා බලන්නෙවත් නැතුව. මගේ පපුව පිච්චුණා වගේ දැනුනේ. මං ඒ මොකක්ද කරේ? මට කියුනේ එච්චරයි. අඬාම බෝඩිමට ගිහින් රූම් එකේ දොර අරිනකොටම ඇඳේ ඉඳගෙන ෆෝන් එකත් ඔබමින් සිටි අනුමි මං දිහා බැලුවා. මොකද බං මිනිහා මැරිලා වගේ. උඹට මොකද වෙලා තියෙන්නේ? ඇයි ඌට නටාෂා මදි වෙලා අද්දන්නේ උඹ පස්සෙන් එන්නේ? දොරට හේතු වුණ මං එහෙම්ම දොර දිගේ රෝටා ගිහින් දොර මුල්ලේම ඉඳගෙන අඬන්නට උනේ අනුමි ඉන්නවද කියලාවත් ගාණක් නැතිවයි. සහේලි පිස්සුද? කො නැගිටපන්. උඹ එහෙම කිව්වක හොඳයි බං. ගෙදර අය ගැන හිතලා මේ ටික ඉගෙන ගන්න ටික කරගනින්. අපි කොච්චර සතුටින් හිටියද බං. කෝ වොෂ් දාන්න වරේ. මං තේ එකක් හදන්නම්. බෝඩි මේ ඇන්ටිත් උඹට බැන්නා. ලොකු වතු අල්ලන්න යනවා කියලා. අරෝ හිටියලු පැය ගාණක් මෙතන. පැය ගාණක් ඉඳලාද බං? මං ඇහුවේ බිඳුණු විදිහට. ගිහින් නාගෙන වරේ. වතුර මලේ යටට ගිහින් ඔහේ පැය ගාණක් කැඬුවා මං. නාගෙන ඉන විට ඇස් දෙකත් ඉදිමී තිබුණා. බලපන් මූණේ හැටි කොල්ල කොච්චර පස්සෙන් ආවද බං ඔබ. ඒත් ඔහොම නෑනේ කලින්. ඇයි මේක පාරම? අපි දන්නේ නෑනේ බං මොන වගේ කොල්ලෙක්ද කියලා. අනිත් එක නටාෂාක් උනත් නිකම් එහෙම දාන්නේ නෑනේ බං. මන්නම් කියන්නේ උඹ කරේ හරිදි. අනුමි මගේ හිත හදන්නට වගේ පිටට තට්ටුවක් දැම්මා. බීලා ටිකක් නිදා ගන්නම් කියලා ගියේ අද උදේ ලෙක්චර්ස් තිබුණ නිසා
හවස වුණ දේවල් නිසා ඔලුව රිදෙන නිසයි. වෙනදාට ඇඳට වැටුණු ගමන් නින්දට යන මට අද නින්දක් අහලකවත් නැත. අනුමිනම් හොඳටම නිදි. ෆෝන් එක අතට ගත්තත් ඒකත් හරි ගියේ නැති නිසා නිකන් මැස් දෙක වහන් හිටියා. එදා ඉදන් සාමාන්‍ය විදිහට කැම්පස් එකේ වැඩත් කරගෙන හවස කැෆේ එකේ වැඩට ගියා. කලින් තරම් සතුටකින් නෙවෙයි මං ඉන්නේ කියලා මං වටේ හිටිය හැමෝටම තේරිලා තිබුණි. අමිතමිස් පවා ඇහුවා ප්‍රශ්නයක්ද කියලා. මං මූණ එල්ලන්න ඉද්දි පළවෙනිම දවසේ ඔහු මාව බේරගත්ත විදිහ මතක් වෙද්දි මට ඉබේටම හිල්ලුනේ මාත් එදා ඉඳන්ම ඔහුට ආදරේ කරන්න පටන් අරන් තිබුණ නිසයි. ඒත් අනුමි පෙන්නපු ෆොටෝ එක නිසා ඒ ආදරේ එහෙම්මම වියලී ගියේ හරි වැරැද්දක්වත් හොයන්න නැතුවමයි. ඒ විදිහට දවස් 3-4ක් ඔහේ ගෙවිලා යද්දි මං කැෆේ එකේ වැඩ කරමින් හිටියා. ඔහුගේ කායක ඉස්සරහා පාක් කරනවා ඉස්සරහා තිබුණ වීදුරුවෙන් දැක්ක මං බලාපොරොත්තු වුණේ ඔහුගේ කඩවසම් රූපයයි. ඒත් ඒ බලාපොරොත්තුව ඊළඟ තප්පරයට නැති වුණේ ඒකෙන් බැහැලා ආවේ ඔහු නෙවෙයි. වෙනත් පිරිමි කෙනෙක් සහ මැදි වයසේ සුදු ලස්සන ගැහැණු කෙනෙක්. ඇය කැෆේ එකට ඇතුල් වන විට අමිතා මිස්ට ඉදිරියට ගියේ කලබලෙන් වගේ. නංගි මගේ පුතා. ඇය අඬාගෙන අමිතා මිස්ගේ උරහිසට බර වුණා. හරි අපි කතා කරමු අක්කේ. අඬන්න එපා. දැන් ඩිහෙන්ට සිහිය ආවනේ අක්කේ. වෝඩ් එකට දැම්මනේ කොල්ලව. අනේ අඬන්න එපා අක්කේ. අමිතා මිස් එහෙම කිව්වත් එක්කම මට දැනුනේ මගේ පපුව දෙකට පැලුණා වගේ. සහේලි මැඩම් කන්න ඇහෙන්නේ නැද්ද සහේලි? කැෆේ ක්ලෝස් කරන්න. අමිතා මිස් කිව්වේ ඩිහෙන්ගේ අම්මා ඇය ළඟ අඬමින් සිටිය නිසයි. ඇයගේ ඇස් ඉදිමී තිබුණේ දවස් ගාණක් කඩපු වගේ සටහන් ලෙසයි. කැෆේ එක ක්ලෝස් කරපු මට අමිතා මිස් කිව්වේ පොඩ්ඩක් ක්ලීන් කරලා දාලා අද කලින්ම යන්න කියයි. දැන් මාසයක විතර ඉඳලා ගොඩක් වෙනස් වෙලා හිටියේ නංගි. ක්ලබ් ගානේ ගියෙත් නෑ. ඩ්‍රින්ක්ස් ගත්තෙත් නෑ. හොඳට හිටියා මගේ කොල්ලා. එදා ආය හොඳටම ඩ්‍රින්ක්ස් අරන්. ඇය අඬනකොට මගේ පාපුව තවත් රිදුණා. එකවරම මොකක් වුණාද අක්කේ? නටාෂාවත් දන්නේ නැද්ද? නෑ නංගි. පුතා ආවහම කතා කරලා එයාලගේ මැරේජ් එක ඉක්මන් කරන්න ඕනි. මගේ පපුව සීසීකඩ බිදී ගියේ එතකොටයි. ඒ කියන්නේ නටාෂාගේ සම්බන්ධය ගෙදරිනුත් දන්නවා. එහෙම හිතුව මං ඔහු ගැන තියෙන සියලුම මතක අමතක කරන්න සිතුවා. ඩිහෙන් කොහොමද දඟයානේ? ඇක්සිඩන්ට් එක නිසා කම්පැනි නැත්තේ තාමත්. ડોක්ටර්ස්ලා බය වෙන්න එපා කිව්වනේ අක්කේ. ඔයින් ගියාම දැයි මාත් බයේ හිටියේ කොල්ලට සිහිය එනකල්. කොල්ලට සිහිය ආව නිසා තමාද කඩෙත් ඇරීමක්. දඟ වුණාට එයා අපිට ගොඩක් ආදරේ නංගි. සරත්ගේ මගේ පණ ටික ඔය. අමිතා මිස් ඇයගේ හිස අත ගන්නට විය. කලින් වැඩ ඉවරුණ මං එදා ඔහුගේත් මගේත් මතක පිරුණු පාර දිගේ මලකඳක් ගන්නට ආවේ වේදනාවෙන්. රූම් එකට එන විට අනුමි තේ හදමින් උඹ ආවද? ඇයිද කලින්? ඇය හැරෙන්නවත් නැතුව ඇහුවා. සහේලි ඇයි බන් ආය අඬන්නේ මේ? බලපන් උඹ ඇස් දෙකම රතු වෙලා. අරු අදත් ආවද? මං ඇයට සිදු දේ කිව්වා. මට ඇහුණා බං. එයාලා කිව්වේවා මන්නේ හරියම ක්ලීන් කර හිටියේ. ඩිහෙන් ගැන අහගන්න ඕනි නිසා. මට ඔහු එකපාරක් හෝ දකින්න උවමනා වුණත් ඔහු වෙන කාට හරි අයිති වස්තුවක් නිසා මං මගේ හිතටම තරවටු කරගත්තා. මට යාව ඕනි නෑ බං. ඒත් මට එකපාරක් හරි ගිහින් බලලා ඉන්න බැරි වෙයිද බං? උඹට පිස්සුද වඳින්න කෙල්ලෙක් ඉද්දි උඹට බොරුවට ආදරේ පෙන්නුවාටද? උඹට නම් ලැජ්ජ නෑ බං. මාව බේරගත්තනේ බං දෙපාරක්ම. එකපාරක් කතා කරන්න ඕනි බං මට. කෝල් එකක් ගන්නද බං? හැබැයි බයයිත් වගේ. උඹ ගණින්කෝ බලන්න. රින් වෙනකොට පපුවත් ගැහෙනවා වගේ දැනුනේ. ආන්සර් කරේ නෑ. ආන්සර් කරන්නේ නෑනේ බං. ડોක්ටර්ස්ලා ළඟ ඉන්නවද දන්නේ නෑ. ෆෝන් එකත් ඇඳට විසි කරපු මං
ඇඳේ ඉඳගත්තේ ඊළඟට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව. තවත් කෝල් 2-3ක්ම ගත්තා. ආන්සර් කරේ නැති නිසා ඒ බලාපොරොත්තුවත් හිතින් අයින් කරපු මං හැඬු කඳුලින්ම කල්පනා කරමින් සිටියා. රැයට නිින්දට ගියත් හරියට නිින්දක් නැතුව ඔහේ ඇඳේ එහෙට මෙහෙට හැරි හැරි ඉන්නවා. නිින්ද යන්නේ නැතිම තැන පාන්දරට බැල්කනියේ තියෙන පුටුවේ හාන්සි වෙලා ඉන්නවා. සීතලේ කල්පනා කර කර අහසේ තරු දකින්න මට මතක් වෙන්නෙම තරු තියෙන රෑ 2-3ක්ම ඔහු ළඟින් හෝරා කීපයක් ගත කර හැටි. අමිතා මිස්ගෙන් ඔහු ඉන්න හොස්පිටල් එක අහන්න හිතුණත් මං ඒක යටපත් කරගත්තේ ඒක අහන්න තරම් මං සුදුසු නෑ කියලා හිතලා. දින සති ගණන් ගෙවිලා ගියේ මගේ මූණේ හිනාවක්ද නැතුව. අනුමි මට පෙන්නුවේ නටාෂා අක්කා ඔහුගේ ඇයගේත් ෆොටෝ එකක් දාලා get well soon my baby කියලා දාලා තියෙන ස්ටේටස් එක. ඒක දැක්ක මං ඇයගේ ෆෝන් එක උදුරන් ඒ රූපෙ දිහා බලන් හිටියේ ඔහේ මගේ කම්මුල් දෙකේ කඳුළු ගලද්දි. කොහොම හරි මාස 1කමාරක් පමණ ගත වුණා. අපි ආයේ අහම්බෙකින්වත් මුණ ගැහෙන්නේ නැතුව. ඔහු ගැන හිතන්නේ නැතුව ඉන්න මං තීරණය කරේ ඔවුන් දෙදෙනා අතරට යාමට ඕනි නැති නිසායි. මාත් අනුමීත් ගෙවල් වල ගිහින් ආවේ ඒ අතරයි. ගෙදර කට්ටිය එක්ක ඉඳලා යම් තරමක් මගේ හිත සුවපත් කරගෙන සතියකින් පමණ නැවත බෝඩිමට එන විට අනුමිත් ඇවිත් නිදාගෙන හිටියා. පහුවදා සඳුදා දවසක් නිසා උදේම ලෙක්චර් යද්දී කැම්පස් එකේ එන්ට්‍රන්ස් එක ළඟම ආවේ මං හැම වෙලේම හිතින් අමතක කරන්න යන කෙනාගේ කායක. ඒකෙන් හයි හීල් එහෙම දාලා රතු පාට කොට ගවුමක් ඇඳන් නටාෂා අක්කා බැස්සේ මගේ හිත ආයෙත් පෑරෙන ගමන්. උඹ මෙතන අඩන්න නම් එපා අනුමි කිව්වේ මට. ඇත්ත නේද බන්? මේ යාගේ කෙල්ල තමා බන්. ඒකනේ ඔහොම මං කිව්වේ බිදුණු හඩකින්. ඔහු මාව දැක්කේ නැති ගානට ඉන්න එක තමා මට දරා ගන්නටම බැරි වුණේ. ඔහුගේ ඒ දඟකාර ඇස් එතන හිටිය කෙල්ල ඔක්කොගෙම ඇස් තිබුණේ ඔහු ළඟ. ඌ උඹට ආදරේ කරා නම් ඔහොම ඇස්රෙයිද බන්? ඌනම් හරි අමුතුයි. දැක්කද නටාෂා බායි කියද්දි ගණන්වක් ගත්තේ නෑ. මූලක් ගින්න හැදුණු එකෙක් වගේ ගියේ පිඹගෙන. නටාෂාලත් කැමතිද නැද්ද මන්ද බං ඌනා. එදා ලෙක්චර්ස් ගියා මූණ එල්ලන් හිටිය මං හවස අනුමි එක්ක බෝඩිමට යමින් ඉන්නකොට ආකාශ්ලත් අපිත් එක්ක එකතු වුණා. ආකාශ් මගේ ඔළුවට තට්ටුවක් දැම්මේ පිටිපස්සෙන් නැවි. මේ ඔයානේ. ඔයානේ තමා මැසේජ් එකක් දැම්මහම රිප්ලයි කරනවා සහේලි. තමසේගේ ඔය ලොකුකම නැතුව. ඔහු කිව්වේ නෝක්කාඩුවට. මං මද සිනාවක් පෑවේ අනුමිගේ අතත් මිරිකන ගම. කියනකල් මං හිටියේ රිප්ලයි කරන්න. මං හිතුවේ එලෙසයි. ආකාශ් ළඟ තිබුණ සල්ලි වලින් කඩේකින් අපි හැමෝටම ෆලූඩ අයිස් අරන් ආවා. අනිත් අය එතනදීම කෑවත් මං ඒක අතේ තියන් ආව නිසා ආකාශ් විහිළුවට වගේ එයාගේ අයිස්ක්‍රීම් එක මගේ මූණට ලං කරා. පොඩ්ඩක් කනවා මේකේ. එපානේ. මං දඟලනකොට මගේ මූණේ අයිස්ක්‍රීම් එක ගෑවුන නිසා අනුමි ලේන්සුව අරන් පිහදන්න යනකොටම ආකාශ් අතින් මගේ මූණේ තිබුණ අයිස්ක්‍රීම් පිහුවා. මං ඔහුට බනින්නට ගියා. පාරේ එහා පැත්තේ කායක නතර කරන් නපුරු විදිහට පුපුර අපි දිහා බලන් ඉන්න දෙහෙන් දැක්ක ගමන්ම තවත් හොඳට ආකාශ් එක්ක hina වුණා. මෙරූන් පාට ඇඟටම තියෙන ටී-ෂර්ට් එකක් ඇඳලා කළු පාට ට්‍රවුසර් එකක් ඇඳලා ෂූස් දාලා හිටිය ඔහු පුපුර පාර මාරු වුණා. මං අනුමිගේ අත අල්ලගත්තේ ඔහුගේ ගැන දන්න නිසා. කෙල්ල ඔක්කොගෙම ඇස් තිබුණේ ඔහු ළඟ. ඔහු අපි ඉස්සරහට ඇවිත් ආකාශ් දෙස මරන් කන්නට වගේ රවල බැලුවා. සහේලි නකිනවා ගිහින්. ආකාශ් කටත් තරන් මන් දිහා බලන් හිටියා. පුදුම වෙන්න දෙයක් නැහැ. මේ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා
මගේ අතින් අල්ලගත්ත ඔහු මාව හැමෝම බලන් ඉද්දි කායගේ දොරත් ඇරලා නගින්න කිව්වා. කැම්පස් එක ඉස්සරහා ඔහුත් එක්ක කලබල කරගන්න මට ඕනි වුණේ නැහැ. වචනයක්වත් නොකිය වේගෙන් කායක ඩ්‍රයිව් කරපු ඔහු ටිකක් නිස්කලංක තැනක පාර අයිනෙන් කායක නැවැත්තුවා. කවුද? මං ඇහුනේ නෑ වගේ හිටියා. කවුද? මට පේන්නේද උත් එක පාරවල් ගානේ හුරතල්ල වෙන්නේ තමසේ. සහේලි කියනවා කවුද? එයා කවුරුණත් ඔයාට මොකද? කිව්ව ගමන් මාරය ඇවිස්සුන ඔහු මගේ කට දෙපැත්තෙන් අල්ලගෙන ඔහුගේ මූණට ලං කරගත්තා. මට රිදුන නිසා කම්බුල් දිගේ ඔහුගේ අත උඩින්ම මගේ කඳුළු වැටුණා. සද්ද අඩු කරගනින්. ඕවා මට කියන්න එපා. ඔයා ඔයාගේ කෙල්ලට කියන්න. අර නටාෂට. මං කිව්වේ මාස ගාණක් හිතේ හිර කරන් සිටි වේදනාවට. උඹ මගෙන් ඔය කන්නේ යන්නේ සහේලි. මං දන්නවා ඔයාලා මැඩි කරන්න ඉන්නේ කියලා. මං කිව්වේ ඔහු දෙස බලාගෙනමයි. ඒකි මගේ කසින් කෙනෙක්. ඒකිගේ හිතේ මට එහෙම දෙයක් තියෙනවා කියන්න මං දන්නවා. හැබැයි මට එහෙම නෑ. මට ඒකි නංගි කෙනෙක් විතරයි. ඒ වුණාට එයා ස්ටේටස් දාන්නේ බේබි ගග අනුමිගේ කන්ටැක්ට් වලත් ඉන්නවනේ. ඒකිද මේ කිනි බෝම්බේ. ඉතින් කතාව ඇත්තනේ. මේ උඹ මං කියන එක අහපන්. වට්ටියම්ම වගේ හැම වෙලෙම කියවන්නේ නැතුව. ඔහු පුපුරමින් මූණ රතු කරගෙන එහෙම කියද්දී මං මගේ ඇඟිලි පටලවමින් මින් බලාගෙන හිටියා. මට අද හවස වැඩ. මට යන්න ඕනි සර්. මං එක්ක යන්න එන්න. පරිස්සමින් යන්න පුළුවන් නේද? පුළුවන් සර්. තමුසේ මට සර් කියන්න එපා. ඩිහෙන් කියනවා. හා සර්. මං S2 තීන් කරන් බැලුවේ. මේ සතියේ ඒකද ගමනක් යන්න ලෑස්ති වෙනවා. කොහෙද සර්? බීච් යමුද? එනවාද මත් එක්ක යන්න? මගේ ඇස් දිහාම බලන් ඇහුවේ. එන්න. මාත් hina වෙමින් කිව්වා. මට අනුමි එක්ක කන්න දේවල් ටිකක්ද අරන් දුන්න ඔහු මාව බෝඩිම ළඟටම ගෙනත් දැම්මා. එහෙනම් පරිස්සමින් යන්න සර්. මං එහෙම කිව්වේ හිතේ පුරවගත්ත සෙනෙහසකින්. මට සතුටුයි යෝයි. ඔහොම මල් ළඟ තමුසිද්දි. තමුසිට මගේ නෑත් වෙන්න දෙන්නේ නෑ මං ආයේ. ඔහු කිව්වේ ලෝභකමකින් මගේ අත අරන් ඔහුගේ පපුවට ලං කරගෙන. ගිහින් මට මැසේජ් එකක් දානවා හරිද? රැට මං ගන්න එන්න. මාත් ඔහුට සමුදී ඔහු අරන් දුන්න කෑම මල්ලත් අරන් බෝඩිමට ගියේ අනුමිට මේවා කියන්න නොයිවසිල්ලෙන්. මගේ හිතේ තිබුණ ඉඩෝරේ හැදෙන්නට පටන් ගත්තේ